අද දවසේ අපි මේ වීඩියෝ එක අරගෙන එන්නේ සිංගල් රෙදි සෝදන යන්ත්‍රයක් නිසි පරිදි භාවිතා කරන ආකාරය පිළිබඳවයි. සිංගල් රෙදි සෝදන යන්ත්‍රයේ ආවරණ ඉවත් කරන්න. රෙඩ් ගාඩ් සවි කරන්න. ඔබට සුදුසු වියලි ස්ථානයක් තෝරා ගන්න. එය සමතලා පොළවක් විය යුතුය. ලබා දී ඇති ඉන්ට්ලට් හෝස් එකේ කෙළවර ගාඩන් ටැප් එකටද අනෙක් කෙළවර රෙදි සෝදන යන්ත්‍රයේ ඉන්ට්ලට් වැල් කොටසට සවි කරන්න. නිරතුරුව යන්ත්‍රය තුළට පිරිසිදු ජල සැපයුමක් ලබා දිය යුතුය. සපයාදී ඇති ජලය ඉවතට යන නලය නොහොත් ඩ්‍රේන් හෝස් එක යන්ත්‍රයේ ජලය පිටතට එන ස්ථානයේ සිට පොළවට සමාන්තරව තැබිය යුතුය. එය එක දිගට ගෙන යන්නේ නම් උපරිම දුර මීටර් 3කි. ඊට වඩා දුර ගෙන යන්නේ නම් එයා රිලීස් පොයින්ට් එකක් තිබිය යුතුය. ඔබ තබන ලද ස්ථානයේ රෙදි සෝදන යන්ත්‍රය සෙලවෙන්නේ නම් පාද මගින් සමබර ලෙස තබා ගැනීමට පුළුවන්. එහිදී ඉදිරිපස පාද සීරුමාරු කිරීම මගින් රෙදි සෝදන යන්ත්‍රය නොසෙල් වෙන ලෙස තබාගත හැක. සම්මත විදුලි පේනුමකට පමණක් රෙදි සෝදන යන්ත්‍රයේ ප්ලග් ටොප් එක සවි කරන්න. රෙදි සෝදන යන්ත්‍රය භාවිතා කිරීම සඳහා ජල සැපයුම් කරාමය විවෘත කර තැබිය යුතුය. මෙම රෙදි සෝදන යන්ත්‍රයේ සේදී හැකි බර ප්‍රමාණය වියලි රෙදි බර කිලෝග්‍රෑම් 7ක් වේ. ඔබට රෙදි සේදීමට අවශ්‍ය රෙදි වර්ගය අනුව වෙන් කරගත යුතු අතර ඔබගේ රෙදිවල ඇති කාසි, සාරිකටු, පින්ස් වැනි දෑ ඉවත් කර රෙදි සෝදන යන්ත්‍රයේ බහලුමට දැමිය යුතුය. රෙදි ප්‍රමාණයට අනුව ඩිටර්ජන් ලබා දිය යුතු අතර පළමු වතුර පැමිණීමෙන් පසුව සියලු ඩිටර්ජන් යන්ත්‍රය තුළ තිබිය යුතුය. ඩිටර්ජන් බොක්ස් එක සෑම විටම පිරිසිදු තත්ත්වයේ තිබිය යුතුය. රෙදි වර්ගය අනුව ප්‍රෝග්‍රෑම් එක තෝරාගත යුතු අතර ඔබ නෝමල් ප්‍රෝග්‍රෑම් එක තෝරාගන්නේ නම් පළමුව යන්ත්‍රය පව ඔන් කර ඉන්පසුව ස්ටාර්ට් බටන් එක තුළින් යන්ත්‍රය ස්ටාර්ට් කරන්න. එහිදී ඔබගේ රෙදි ප්‍රමාණයට අනුව වතුර ප්‍රමාණය රෙදි සෝදන යන්ත්‍රය මගින් තෝරාගන්නා අතර ඩිටර්ජන් මිශ්‍ර ජලය යන්ත්‍රයට පැමිණීමට පටන් ගනී. ඔබ අනෙකුත් ප්‍රෝග්‍රෑම් තෝරාගන්නේ නම් පළමුව පව ඔන් කර පසුව ඔබට අවශ්‍ය ප්‍රෝග්‍රෑම් එක සිලෙක්ට් කර ඉන්පසුව ඔබගේ රෙදි ප්‍රමාණයට අනුව වෝටර් ලෙවල් බටන් එක මගින් අවශ්‍ය ජල ප්‍රමාණය ලබා දී යන්ත්‍රය ස්ටාර්ට් බටන් එක මගින් ස්ටාර්ට් කරන්න. රෙදි සෝදන අවස්ථාවේදී රෙදි සෝදන යන්ත්‍රයේ දොර විවෘත කර නැවත රෙදි ඇතුල් කිරීමෙන් වළකින්න. ඔබ සේදීමට ගන්නා ජලය වැඩිපුර උරා ගන්නා රෙදි සඳහා වෝටර් ලෙවල් එක සිලෙක්ට් කිරීමේදී වැඩි ජල ප්‍රමාණයක් සිලෙක්ට් කිරීමට සැලකිලිමත් වන්න. යන්ත්‍රය ආරම්භ අවස්ථාවේ සිට අවසන් වන තෙක් පියන වසා තැබිය යුතුය. රෙදි සේදීම අවසන් වී රෙදි බහලුමෙන් ගත් පසු මද වේලාවක් රෙදි සෝදන යන්ත්‍රයේ දොර විවෘතව තැබීමට සැලකිලිමත් වන්න. මසකට වරක් රෙදි සෝදන යන්ත්‍රයේ ටබ් එක සහ ලින්ට් ෆිල්ටර් එක පිරිසිදු කරන්න. සතියකට වරක් වෝටර් ෆිල්ටරේ රොඩු ඇද්දැයි පරීක්ෂා කර බලන්න. රෙදි සෝදන යන්ත්‍රයට ප්‍රමාණවත් ජල සැපයුමක් නොලැබුණහොත් යන්ත්‍රය විසින් E1 error code ලබා දෙයි. එය දෝෂයක් නොවන අතර වතුර ප්‍රෙෂර් එක හා ඉන්ට්ලට් වැලේ ඇති ෆිල්ටරය පිරිසිදු කිරීමෙන් මෙම දෝෂය නිවැරදි කරගත හැක. එසේ පිරිසිදු කිරීමෙන් පසුවත් මෙම දෝෂය පවතින්නේ නම් කාර්මිකයෙකු හා සම්බන්ධ වන්න. ඔබ වැඩි රෙදි ප්‍රමාණයක් හා රෙදි ප්‍රමාණයට අනුව වතුර ප්‍රමාණයක් ලබා දී නොතිබුණ අවස්ථාවවලදී යන්ත්‍රය ස්පින් අවස්ථාවේදී ඔබේ යන්ත්‍රයේ E3 error code ලබා දීමට පුළුවන්.
එහිදී ඔබ කළ යුත්තේ ඔබගේ වැඩි රෙදි ප්‍රමාණයන් ඉවතට ගැනීම හා රෙදි ප්‍රමාණය යන්ත්‍රය තුළ සමබර ලෙස සකසා යළි යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමයි. එමගින් එම දෝෂය නිවැරදි කරගත හැක. මෙම උපදෙස් අනුගමනය කිරීමෙන් ඔබට වොෂින් මැෂින් එකේ කාර්යක්ෂමතාවය සහ කල් පැවැත්ම වැඩි කරගත හැක. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙමු.